Welcome back to my YouTube channel. මම දන්නවා මම කලින් වීඩියෝස් දෙක තුනකම කිව්වා ඊළඟ පාර නම් හරියටම වීඩියෝස් ටික එක දිගට අරගෙන යනවා කියලා. ඒ වුණාට මට මේ පාරත් එක දිගට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණා. ගෙදර වැඩයි, බබාගේ වැඩයි, බිස්නස් එකේ වැඩයි එක්ක වීඩියෝස් කොච්චර ෂූට් කරත් එඩිට් කරගන්න තරම් ටයිම් එකක් තිබ්බේ නැහැ. අද උදේ වැඩ ටික කර ඉන්න අතරේ මට හිතුණා අද vlog එකක් කරොත් හොඳයි කියලා. මම මේ උදේට අපිට කෑම ලෑස්ති කරලා ඉවරයි. මම දැන් මේ බබාගේ කෑම එක තමයි ලෑස්ති කරන්නේ. බබාට අද උදේට දෙන්න හදන්නේ කිරිබත්. මගේ හස්බන්ඩ් අවුරුදු 2ක් තිස්සෙම ගෙදර ඉඳන් තමයි වැඩ කරේ. ඒ කියන්නේ work from home. මම ප්‍රෙග්නන්ට් කාලේ ඉඳලා බබා හම්බ වෙලා බබාට අවුරුද්දකුත් වෙනකන් හස්බන්ඩ්ුයි මායි දෙන්න තමයි තනියෙන් හැමදේම කරගත්තේ. හස්බන්ඩ් ගෙදර ඉඳන් වැඩ කරපු එකත් මට ලොකු උදව්වක් වුණා. හැබැයි ඔන්න අද තමයි අවුරුදු 2කට පස්සේ හස්බන්ඩ් ආපහු ඔෆිස් යන්න පටන් ගන්නෙ. මීට කලිනුත් එක වැඩවලට හස්බන්ඩ් එළියට ගියාම මං තනියම බබාව බලාගෙන තියෙනවා. හැබැයි ෆස්ට් ටයිම් තමයි මේ තරම් ලොකු වෙලාවක් මං තනියෙන් බබාව බලාගන්න ලෑස්ති වෙන්නේ. කොහොම හරි මං උදේම උයලා රෙදි ටිකත් හොදලා ඒ ටිකත් වලට දැම්මා. ඒ අතරේ හස්බන්ඩ් ලෑස්ති වෙලා බුද්ධ පූජාව තියලා බුදු පහන තියලා ඒ වැඩ ටිකත් කරගත්තා. හස්බන්ඩ් ලෑස්ති වෙලා ඉවර වෙනකොට ඔන්න බබත් නැගිට්ටා. එයාත් ෆස්ට් ටයිම් තමයි තාත්තා නැතුව ඔච්චර වෙලාවක් ඉන්න ලෑස්ති වෙන්නේ. අපේ පුතාට දැන් අවුරුද්දක් වෙනවා. ඉතින් මේ අවුරුද්දම මම දේවල් තනියම කරගත්ත හැටි මම ඔයාලට වීඩියෝස් ගොඩක් ෂූට් කරලා තිබ්බා. ඒ වුණාට අනේ මට එඩිට් කරගන්න තමයි වෙලාවක් නැත්තේ. කොහොම හරි හස්බන්ඩ් 7:20 විතර වෙනකොට ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ මම උදේම කරන්නේ බබාට වතුර එකක් දෙන එක. එයා නැගිටලා පැය භාගයක් ඇතුළත මම එයාට වතුර එකක් බොන්න දෙනවා. ඒක මමත් කරන දෙයක්. ඔයගොල්ලෝ මගේ vlogs බලනවා නම් දන්නවා ඇති. ඒ විදිහටම මං චූටි පුතාටත් ඒ දේවල් පුරුදු කරගෙන යනවා. උදේම ඉතින් මේ වගේ චූටි කෝලම් ටිකක් කර ඉඳලා ඊට පස්සේ තමයි ඉතින් අපි කන්න යන ලෑස්ති වෙන්නේ. මෙහෙම කරන්නේ එයාට තියෙන නිදිමත නැති වෙන්න. නැත්නම් එයා හරියට කැම ටික කන්නේ නැහැ. පේනවනේ කෑම කන්න කොච්චර ආසාවෙන් ඉඳගෙන ඉන්නේ කියලා. එයා කිරිබත් කන්න හරිම ආසයි. ඒ නිසා ඉඳලා හිටලා එයාට කිරිබත් හදලා දෙනවා. තනියෙන් බබාට කන්නත් මං හුරු කරලා තියෙන්නේ. හැබැයි කිරිබත් වගේ දේවල් නම් මං තමයි බබාට කවන්නේ. මොකද නැත්තම් එයා හැම තැනම ගා ගන්නවා. කන්නෙත් නැහැ. අතේ ඇලෙන හින්දා ඒ ටික විසික් කරනවා. බබාට කවලා කරලා ඉවර වෙලා ඉතින් මං පටන් ගන්න හදන්නේ දැන් ගෙදර වැඩ ටික. බබා මං කොට් එකෙන් තියනවා. බබා තාම නිදාගන්නේ කොට් එකේ. මං එයාව මුලින් ඉඳලම කොට් එකේ නිදා ගන්න තමයි හුරු කරේ. මං කිසිම වෙලාවක එයාව ඇඳට අරගෙන අපි දෙන්නත් එක්ක නිදි කරව ගත්තේ නැහැ. එහෙම කළෙත් එයාගම හොඳට තමයි. මොකද එයා තනියම හැදෙන්න ඉගෙන ගන්න ඕනනේ. අපිත් එක්කම නිදා ගන්න පුරුදු වුණොත් එහෙම මුළු රෑ තිස්සෙම කිරි බොන්න පුරුදු වෙනවා. ওই වගේ ප්‍රශ්න එන්නේ අපිත් එක්කම නිදි කෙරෙව්වහම. ඉතින් අපි ඔක්කොටම ඉස්සෙල්ලා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම ප්ලෑන් කරේ කොට් එකක් අරගන්නවා කියලා. රූම් එකේ ඉඩ තිබ්බත් නැතත් අපි කොට් එක දාලා බබාව කොට් එකේ තියලා තමයි නිදි කෙරෙව්වේ. එයත් කොට් එකට වෙලා ඔහොම කියව සෙල්ලම් කර ඉන්න ඇතරේ මම ටක් ගාලා ඇඳ ලෑස්ති කරගන්නවා. බබා කොට් එකේ නිදාගන්න රැට විතරයි හැබැයි. දවල් වරුවට උදේ වරුවට එයා නිදා ගන්න වේල් වලට මම එයාව ඇඳේ තමයි නිදි කරවන්නේ. කොට් එකට දාන්නේ නැහැ. රැට එයා නිදාගන්නේ කොට් එකේ. දවල්ට උදේට ඇඳේ නිදාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිත් එක්ක නෙමෙයි එයා නිදාගන්නේ තනියම. බබාට මම මෙන්න මේ බෙහෙත් දෙක දෙනවා. මේ විටමින්ස් දෙන්න කියලා තියෙන ડોක්ටර් ග්‍රෝවිට් එක. ඕගොල්ලෝ ගවර්න්මන්ට් නම් වැඩ ටික කරගන්නේ විටමින් ඒ විටමින් එක ඕගොල්ලන්ට මාස 6න් 6ට මිඩ්වයිෆ්ස් දෙනවා. මම බබාට ග්‍රෝවිට් එකයි මේ ASMB කියලා තියෙන මල්ටි විටමින් එකයි ડોක්ටර් දීපින්දා. Baba clap. Yay! Baba clap. Yay! එයා කෑම කාලා ටිකක් වෙලා යනකම් මම බබත් එක්ක ওই විදිහට සෙල්ලම් කර ඉන්නවා. එයාගේ චූටි ඇක්ටිවිටීස් කරනවා. එයාට දේවල් කියලා දෙනවා. ඊට පස්සේ මම උදේම බබාව වොෂ් කරගන්නවා. එයා දැන් නම් බේසිනේ ඉඳගෙන තමයි නාන්නේ. හැබැයි මම මේ වොයිස් එක දානකොට බබාට අවුරුද්දයි මාස 2ක් විතර වෙලා. එතකොට නම් දැන් නම් බබා හිටගෙනම තමයි නාන්නේ. හරිම අමාරුයි. යාව තනි අතින් අල්ලගෙන යාට වතුර අල්ලන්නත් ඕන, සෙල්ලම් කරන්නත් ඕන. උදේට කාලා වොෂ් දැම්මට පස්සේ බබා නිදා ගන්නවා.
එයා මේ නිින්ද කොහොමත් පැයක් එකහමාරක් විතර අලනවා. ඒ අතරේ මම මගේ බිස්නස් එකේ වැඩ ටික කරනවා. මම Uber Eats වල ස්ටෝ එකක් දාගෙන ඉන්නේ. ගෙදර ඉඳන් හස්බන්ඩ් නැති අතරේ හස්බන්ඩ් ඉන්නකම් මම එයත් එක්ක තමයි මේ වැඩ ටික කරේ. දැන් හස්බන්ඩ් නැති හින්දා මම මේ දේවල් තනියම කරගන්නේ. මම ඉතින් ෆ්‍රයිඩ් රයිස් වර්ග ඔය ටික තමයි Uber Eats වල දාලා තියෙන්නේ. මම ඉතින් ටක් ගාලා මේ දේවල් ඔක්කොම පැක් කරගන්නවා. බබා නිදි අතරේ එයාට අමතර වේලට දෙන්න ඕන කෑම ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. මේ දවස්වල මාර රස්නයක් තියෙන්නේ. ඒ හින්දා මං හිතුවා බබාට සව් එකක් හදලා දෙනවා කියලා. සව් එක හදන හැටි වීඩියෝ එකක් මං TikTok එකේ දාලා තියෙනවා. මාස අවුරුද්දට අඩු බබාලට කොහොමද සව් එක හදලා දෙන්නේ කියලා. මම දැන් මේ ඉස්සෙල්ලාම සව් හාල් ටික හොදගෙන ඒකට වතුර චූට්ටක් දානවා. යන්තම් සව් ටික වැහෙන්න දාලා ඒක පොඩ්ඩක් තඹ ගන්නවා. එතකොට සව් ටික විනිවිද පේනකොට මම බබාට මේකට හකුරු එකතු කරනවා. දැන් බබාට අවුරුද්දට වැඩි හින්දා තමයි හකුරු එකතු කරන්නේ. අවුරුද්දට අඩු බබෙක් නම් ඔයාට මේ වෙලාවේ රටින්දි එකතු කරන්න පුළුවන්. මම මේකට හකුරු ටික එකතු කරගන්නවා. ගොඩක් දාන්න නැහැ. චුට්ටක් පැන් රහ යන්තම් එන්න දානවා. මොකද පැණි රහට හුරු වුණොත් බබාලා කෑම කන එක අතාරිනවා. මේ විදිහට දාලා ඊළඟට මම උකට එනසල් ලැටයකුත් දාගන්නවා. මේක මේ තලන්න කුඩු කරන්න ගියේ නැහැ. මේ විදිහටම පොඩ්ඩක් අතින් පොඩි කරලා දැම්මා. ඊළඟට මම මේකට දාගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාට ඕනම් පොල් කිරි දාගන්නත් පුළුවන්. මම දාගන්නේ මේ වෙලාවේ ෆ්‍රෙෂ් මිල්ක්. මගේ ගාව මේ වෙලාවේ පොල් කිරි තිබ්බේ නැහැ. මේ සව් එක ටිකක් තික් වේගන එනකොට ලිප් ඕෆ් කරන්න. මොකද මේක නිවෙනකොට තව ටිකක් හයි වෙනවා. ගොඩක් තික් වෙන්න තිබ්බොත් එහෙම මේක මේ පුඩින් එකක් වගේ වෙනවා. එතකොට බබාට කන්න චුට්ටක් අප්පිරිය හින්දා එයාට බොන්නත් ලේසි වෙන විදිහට තමයි මම ඔක ලෑස්ති කරේ. ඔය වෙනකුණුත් බබා හැරලා හිටියේ නෑ. ඉතින් මම හැමීට පොතක් එහෙම කියවලා මී ටයිම් එකක් ගත්තා. පැය එකහමාරකට විතර පස්සේ බබා නැගිට්ටා. ඉතින් නැගිටලා වතුර ටිකක් බීලා එයා දැන් සෙල්ලම් කරනවා. මේ දවස්වල එයා ක්ලැප් කරන්න හුරු වෙලානේ තියෙන්නේ. ඉතින් දැන් එක දිගට අපි දැක්ක තැන එයා ක්ලැප් කරලා පෙන්නනවා. එතකොට අපිත් එයාත් එක්ක එකතු වෙලා ක්ලැප් කරන්න ඕන. ඕක හොඳටම වෙන්නේ තාත්තට තමයි. තාත්තව අදට දකින හැම වෙලාවෙම බබා ක්ලැප් කරනවා. ඒ වෙලාවට ඉතින් අපිත් එයාත් එක්ක එකතු වෙලා ක්ලැප් කරන්න ඕන. මට මුල ඉඳලම බබාට ප්ලේ පෙන් එකක් එහෙම පාවිච්චි කරන්න බැරි වුණා. බබාව සෙල්ලම් කරන්න දාන්න. මොකද මට ගෙදර තියෙන ඉඩ ප්‍රමාණෙත් එක්ක ප්ලේ පෙන් එකක් එහෙම දාන්න අමාරුයි. ඉතින් මම ගොඩක් වෙලාවට කරේ ඔය වගේ පැදුරක් තියලා බබාව සෙල්ලම් කරන්න දාපු එක. මේ වෙලාවට ඉතින් හොඳට හැගහගෙන ඉන්න ඕන. චූටි කාලේ නම් එච්චර ලොකු ප්‍රශ්නයක් වුණ නැහැ. එක්කෝ හාන්සි වෙලා එක්කෝ මුණින් අතට එහෙමනේ හිටියේ. හැබැයි දැන් එයා චුට්ට නැගිටිනවා. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් බලාගෙන ඉන්න ඕනේ හැතියාගෙනම. දැන් මේ වෙලාවේ සව් එක නිවිලා තියෙන්නේ. මම මෙන්න මේ ගානට තික් වෙලා තියෙන දැක්කනේ ඉස්සෙල්ලා තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි. ඉතින් මම ඕකත් බබාට දුන්නා. ඊට පස්සේ දැන් මේ දවල් කෑම වෙලාව දවල්ටත් කාලා බබා ආපහු පාරක් නිදා ගන්නවා. දවල්ට කාලා ටිකක් වෙලා ඉඳලා ආයෙ නිදා ගන්නවා. දවල්ටත් බබා කොහොම හරි පැයක් එකහමාරක් විතර නිදා ගන්නවා. ඊට පස්සේ ඉතින් ආයෙ නිදාගන්නේ රැට තමයි. බබා නිදි අතරේ දවල්ට මාත් කාලා ඉන්නේ. මං ටක් ගාලා වලන් ටික සෝදලා කුස්සිය අස් කරගෙන රෑ කෑම හදන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මට චූටි දෙයක් රෑට හදා ගන්නවා නම් බබා නැගිටින්න කලින් හදාගෙන ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් බබා නැගිට්ටට පස්සේ ආවත් කුස්සිය තියාගෙන කොහොම හරි හස්බන්ඩ් එන්න කලින් රෑ කෑම ලෑස්ති කරලා ඉවර කරගන්නවා. එතකොට හස්බන්ඩ් ආවහම අපි තුන්දෙනාටම චුට්ටක් නිදහසේ ඉඳගෙන ඉන්න පුළුවන්නේ. අද ඉතින් බබා නැගිට්ටා. නැගිටින ගමන් මට වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. මං ඉතින් යාවත් කුස්සියට ගෙනල්ලා තියාගෙන එහෙමම යත් එක කතා කර උයන වැඩ ටික කරගත්තා. මම මොකක් හරි වැඩක් කරනවා නම් එයා සෑහෙන්න මගේ අවධානය බලාපොරොත්තු වෙනවා. සැරින් සැරේට කතා කරනවා. එතකොට එයා දිහා බැලුවේ නැත්තම් අඬනවා. නැත්තම් නැගිටලා ඇවිල්ලා මගේ ඇඟේ එල්ලිලා ඉන්නවා. ඔහොම තමයි ඉතින් මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ. දේවල් කරගන්න ගියාම චූටි පැටියවත් බලාගෙන හරිම අමාරුයි. ඒ වුණාට ඉතින් කොහොම හරි දේවල් කරගන්නවා. මම අද රෑට හදන්නේ පොල් රොටි. පොල් රොටි ටික මට අනා ගන්නවත් හම්බ වුණේ නැහැ බබා නැගිටින්න කලින්. එතකම් මම කුස්සිය අස් කරලා ඒ දේවල් ටික කරගත්තා. දැන් මම බබාවත් තියාගෙන පොල් රොටි ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිට රෑට පොල් රොටි හදන ගමන් මම හිතුවා බබාටත් හවස අමතර වේලට පොල් රොටි වලින්ම 3-4ක් චූටියට හදලා දෙනවා කියලා. මම ඒකත් මේ එක්කම හදාගත්තා.
ඔයා තනියම ගෙදරට වෙලා බබෙක් බලාගන්න අම්මා කෙනෙක් නම් ඔයා දන්නවා ඇති ඒ වැඩේ කොයිතරම් අමාරුද කියලා. ඉතින් සමහර දේවල් අපේ අතින් මගහැරෙනවා වෙන්න පුළුවන්. අපි ඉස්සර හිටියා වගේ හැමදේම ලස්සනට පිළිවෙලට තියාගෙන පිළිවෙලට වැඩ ටික කරගෙන ඉන්න හරිම අමාරුයි. ගෙවල් ලස්සනට තියාගන්න බෑ. වැඩ ටික හරියට පිළිවෙලට ඉවර කරගන්න බෑ. එහෙම වුණාම පුංචි පුංචි කඩාවැටීම් වෙනවා. ඒ වුණාට ඔයාගේ පුංචි පැටියාගේ මේ චූටි කාලේ ආපහු වෙන්නේ නැහැ. ඉතින් ඒක එයත් එක්ක හොඳට එන්ජොයි කරන්න. සමහර වෙලාවට මේ දවස්වල කේන්ති ගියාට ආයේ මේ දවස් පහ වුණාට පස්සේ හිතෙනවා අර චූටි කාලේ කොච්චර හොඳද අනේ අපරාධේ එයත් එක්ක තව ටිකක් ඉන්න තිබ්බා මම වැඩ ටික පැත්තක දාලා එයත් එක්ක චුට්ටක් කතා කරන්න තිබ්බා. ඔහොම හිතෙනවා. මං ඉතින් ඔන්න හවස අමතර වේලට බබාට රොටි ටික හදලා දුන්නා. මං කිව්වනේ එයා තනියෙන් කනවා කියලා. ඔය වගේ කෑලි කෑම මං එයාට තනියෙන් කන්න දෙනවා. මේ සිලිකන් ප්ලේට් එකේ දාලා තමයි දෙන්නේ. අනිත් දේ මම බබාව මුලින් ඉඳන්ම ෆීඩින් චෙයා එකේ තියලාමයි කැව්වේ. මං කොයිම වෙලාවකවත් බබාව අතට අරගෙන වඩාගෙන කුරුල්ලෝ පෙන්නන්න පරිසරය පෙන්නන්න ඒවට එක්කන් ගියේ නැහැ. මං එයාව ලස්සනට ෆීඩින් චෙයා එකේ තියලා ඉඳවල තමයි කැව්වේ. සහ මං පොඩි කාලේ නම් එයාට විනාඩි 20න් කවල ඉවර කරගන්නවා කොහොම හරි. හැබැයි දැන් නම් ඉතින් එයා තනියෙන් කනකොට විනාඩි 20න් කවල ඉවර කරන්න බෑ. එයා ඉතින් හිමීට එන්ජොයි කරලා කනවා. ගොඩක් වෙලාවට එයා ලොකු වෙලාවක් තනියෙන් කන්නේ නැහැ. ටක් ගාලා මේ විනාඩි 10ක් 15ක් ඇතුළත එයා කෑලි 2-3ක් කනකොට එයාට ඒ වැඩේ එපා වෙනවා. එතකොට ඉතින් එයාත් එක්ක එයාට අතින් කන්න දීලා මාත් එයාට ඉතුරු ටික කවා ගන්නවා. නැත්තම් ඉතින් බඩ පිරෙන්නේ නැහනේ. මං ඊට පස්සේ මේ ටක් ගාලා පොල් සම්බෝලයක් කොටා ගන්නවා. පොල් සම්බෝලේ මෙන්න මේ විදියට කොටලා හදාගත්තාම මාරම රහයි. ආයේ දෙහි ඇඹුල්ල ඒව මුකුත් දාන්න ඕනේ නැහැ. මාරම රසට තියෙනවා. මම ඉතින් ওই විදිහට තමයි පොල් සම්බෝලේ හදාගන්නේ. ඔය අතරේ මම බබාගේ රෑ කෑම එකත් ලෑස්ති කරගන්නවා. එයා රෑ කෑම කොහොමත් 7:45 8 විතර වෙනකොට කන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා 8:00 විතර වෙනකොට නිදා ගන්නවා කොහොමත්. ඒ විදිහට තමයි එයාගේ රූටින් එක හරිගස්සගෙන තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් හරියටම බබාගේ ටයිම් ටිකත් එක්ක එයාගේ රූටින් එක යන්නේ කොහොමද කියලා. බබාට මම රැට හදන්නේ මෙන්න මේ බත් කැඳ එක. මේක කැඳ එකක් කිව්වට මේක පොඩ්ඩක් තලපයක් වගේ වෙන්න තමයි මම උයාගන්නේ. මේ සොබාකෝ කියලා බ්‍රෑන්ඩ් එකෙන් මට හම්බ වුණේ මේක රුපියල් 395ක් වුණා. මට මේක සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බබාට. මං අද හදලා දෙන්නේ මේ හීනටි කියන එක. මම මේකේ අනිත් ඔක්කොමත් අරගෙන තියෙනවා. මේ බඩ ඉරඟු හාල් එක මේකත් හරිම රහයි. මේක බබා කන්න මාර කැමතියි. මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හැම හැදුවාම හරි කිරි රහට තියෙනවා. මේකේ කළු හීනටි තියෙනවා. තව බඩ ඉරඟු හාල් එක තියෙනවා. සහ ඔය හාල් වර්ග 5කද 7කද මන් දන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. එක එක වර්ගයෙන් තියෙනවා. මම හැම එකම වගේ try කරලා තියෙන්නේ බබාට. මේක හදලා දෙන්න හරි ලේසි. මම පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. ඉතින්ලා මම දාන්නේ ගිතෙල්. මම බබාට බටර් වලට වැඩිය ගිතෙල් තමයි දෙන්න try කරන්නේ. මොකද ගිතෙල් වල තියෙන ෆැට් එක වැඩි හින්දා. මම ගිතෙල් චුට්ටක් දා ගන්නවා. දාලා මේකට මම මේ කළු හීනටි හාල් කැඳ මික්ස් එකෙන් හැඳි 4ක් විතර දා ගන්නවා. දාලා මේක පොඩ්ඩක් කවල බැද ගන්නවා. මේ ස්ටෙප් එක කරන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට මම එළගිතෙල් දාන්න ඕන හින්දා තමයි ගිතෙල් ටික දා ගන්න ඕන හින්දා තමයි මේක කරන්නේ. ඊට පස්සේ මම මේක වතුරෙන් චුට්ටක් උයා ගන්නවා. දැන් හාල් කුඩු කරලානේ තියෙන්නේ. ඒතකොට මේක තැම්බිලා ටිකක් වැඩිපුර එනවා. වතුරත් එක්ක හාල් කැඳ එක ටිකක් තැම්බිලා ඝනකම් වේගෙන එනකොට මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාගන්න පුළුවන්. හැබැයි රෑ වේල එයා ඊට පස්සේ කාලා ඇක්ටිව් වෙන්නේ නැහැනේ. එහෙම වුණාම ටක් ගාලා බර වැඩි වෙනවා. මේ ඒ හින්දා තමයි මම රෑට ඔය ගිතෙල් පොල් කිරි ඒ දේවල් පාවිච්චි කරන්නේ. මොකත් කන්න දීලා මම ඉතින් බබාව නිදි කරවනවා. එයා දැන් නිදාගන්නේ මෙහෙම කකුල දාලා නිදි කෙරෙව්වහම තමයි. ඉස්සර නම් අතේ තියන් කරකවලා එහෙමනේ නිදි කෙරෙව්වේ. හැබැයි දැන් ඉතින් මෙහෙම කකුල දාලා එහෙම තමයි නිදි කරවන්නේ. එයා තනියම නිදා ගන්න හුරු නැහැ. තනියම නිදා ගන්නවා කියන්නේ අර වයිට් නොයිස් එකක් දාලා මාත් එහා පැත්තෙන් හාන්සි වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි චුට්ටක් හරි තනියෙන් නිදාගන්නේ. කොහොම හරි 9 විතර වෙනකොට බබා නිදාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් අපිත් වොෂ් එකක් දාලා අපේ වැඩ ටිකත් කරගෙන එහෙමම අපිත් නිදාගන්න යනවා. ඉතින් thank you මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. තව වීඩියෝස් ගොඩාක් තියෙනවා. මම ඒ ටිකත් අරගෙන ඉක්මනින්ම ආපහු එන්නම්.